කොළ 3000 ප්‍රශ්නෙට මොකක් හරි විසඳුමක් දෙයිද ඉස්සරහට. ඉතින් කොහොමද කට්ටියට මේ ටිකේ ආයෙත් කතා වෙනවා මේ බිස්නස් වීසා එකේ කොළ 3000 කතන්දරේ. මොකද හේතුව මේ බිස්නස් වීසා ඇප්ලයි කරන ප්‍රමාණය 90%කට එහා ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවලු මේ කොළ 3000 කතන්දරේ නිසා. මේ අලුත් නීතිය ගේන්න කලින් මේ ව්‍යාපාර පටන් ගත්ත කට්ටිය ඉන්නවනේ. අන්න එයාලට මොකද වෙන්නේ? එයාලටත් මේ 2028 10 වෙනි මාසයේ 16 හෝ 17 වෙන්න ඕනේ. ඊට පස්සේ එන කෝචින් එකේදී රිනිව් එකේදී මේ කොළ 3000 සහ අලුත් නීති ටික බලපානවා කියලානේ කියන්නේ. එතකොට මේ ගැන සමීක්ෂණ කරනවා මේ ඉන්න මාධ්‍ය සහ මේ පෞද්ගලික ආයතන මෙයාලා කියන්නේ ඒකෙන් වෙන්නේ මේ කාලයක් තිස්සේ හොඳට ව්‍යාපාර කරගෙන ආපු කට්ටියට වෙන අසාධාරණයක් කියලා. මොකද කොළ 3000ක් කනේ ලොකු මුදලක් පෙන්නනවා කියන්නේ ලේසි නෑ. ඉතින් මේගොල්ලන් කරපු සමීක්ෂණ ඔය රෙස්ටොරන්ට්ස් තියෙනවානේ ඉන්දියන් නේපාල්. ඉතින් මේවල ගිහලා මේගොල්ලන් ඩිරෙක්ට් කතා කරන ඒක අයිතිකාරයන් එක්ක. ඉතින් එයාලා කියන්නේ රෙස්ටොරන්ට් එකක් වගේ කරලා මේ කොළ 3000ක් වගේ මුදලක් පෙන්නනවා කියන්නේ කරන්න අමාරු වැඩක් කියලා. මොකද ඒ තරම් ආදායමක් ඒ තරම් බිස්නස් එකක් ඒකේ නැහැ කියලා. ඉතින් ඇත්තටම කියොත් රෙස්ටොරන්ට් එකක් වගේ එකක් තනියම කරලා ඒක විතරක් කරලා මේ වගේ කොළ 3000ක් දැහැසි කරනවා කියන්නේ අමාරුයි. ඉතින් අපේ කට්ටිය දන්නවා අපේ රෙස්ටොරන්ට් කරන ඕන තරම් ඉන්නවා. ඉතින් ඔයාලගේ අත්දැකීම් තියෙනවනේ ෂෙයා කරගන්න. ඇත්තටම එහෙම ලොකු ආදායමක් එනවද නැහැනේ. අපේ කට්ටියත් එක එක දේවල් කරන ගමන් තමයි මේක රන් කරගෙන යන්නේ. මොකද අපේ කෑමත් මෙහි ව්‍යාප්ත කරන්න ඕන හින්දා. රෙස්ටොරන්ට් එක කරනකොට සේවකයන්ට වැටුප ගෙවන්න ඕන. එතකොට මෙහි ටැක්ස් එක අවුරුද්දසරක් ටැක්ස් එකක් ගෙවන්න ඕන. ටැක්ස් හදන කෙනාට ගානේ ටැක්ස් ටිකයි. එතකොට මෙහි තියෙන ගෑස් බිල්, වතුර බිල්, අනිකුත් බිල් ඉතින් බඩු ගන්න ඒවට ඒව එක්ක බලනකොට එහෙම ලේසි නෑ රෙස්ටොරන්ට් එකක් රන් කරන් යනවා කියන එක. එහෙමත් කරන් යනවා කියන්නේ ඒගොල්ලෝ මාර ගේමක් ගහනවා. ඉතින් ඇත්තට ගොඩාක් කාලයක් තිස්සේ කරන ඕන තරම් අපේ ලංකාවේ අයගේ රෙස්ටොරන්ට් මෙහි තියෙනවා. ඉතින් යාලා මාර ගේමක් දෙනවා මේ රෙස්ටොරන්ට් එකක් පවත්වාගෙන යන්න. ඉතින් එහෙම තියෙනකොට මේ වගේ කොළ 3000 කතන්දරයක් ගෙනාවොත් ඒ කට්ටිය හිර වෙන තැනක් මේක. ඉතින් ඒකයි මේගොල්ලන් කියන්නේ මෙන්න මේ කට්ටියට. ඒ කියන්නේ කාලයක් තිස්සේ දිගටම කරන් යන හොඳ ප්‍රගතියක් තියෙන රෙස්ටොරන්ට් වලට මොකක් හරි සහනයක් දෙන්න ඕන. ව්‍යාපාර වලට සහනයක් දෙන්න ඕනි කියලා තමයි එයාලා කියන්නේ. ඉතින් ගොඩාක් මේ ගැන මේ ටිකේ කතා වෙනවා. ඉතින් රජය මේ ගැන අවධානය යොමු කළොත් මොකක් හරි ඒ පරණ කට්ටියට සහනයක් දෙයිදෝ කියලා හිතනවා. අලුතින් ඇප්ලයි කරන කට්ටියට නම් chance එකක් නැති වෙයි කියලා තමයි හිතෙන්නේ. මේ කොළ 3000 කතන්දරේ බලපාවි. ඒත් මේ පරණ කට්ටියට මොකක් හරි සහනයක් දෙයිද කියලාත් හිතනවා. ඉතින් අපි දන්නේ බලමු. මේ ගැන මොකක් හරි මේගොල්ලන් අවධානය යොමු කරලා මොකක් හරි පරණ කට්ටියට chance එකක් දුන්නොත් ඉතින් ඒක හොඳයි. කාලයක් තිස්සේ කරන් ආපු කට්ටියට. ඉතින් බලමු මොකක් හරි අලුත් අප්ඩේට් එකක් ආවොත් වීඩියෝ එකක් අරන් එන්න. එහෙනම් හැමෝටම ජය වේවා.